හායි හැමෝටම සුබ දවසකට විශ් කරන ගමන් මම පොරොන්දු වුණා වගේම දෙනි අය ගුරුපෙවලේ වීඩියෝ එකේ දෙවෙනි කොටස, ඒ කියන්නේ ෆාම් එකේ වීඩියෝ එක තමයි මම අද අරගෙන ආවේ. ඉතින් ගුරුපෙවල නැචරල් ෆූල් එකේ වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න, මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ගයිඩ් කෙනෙකුත් එක්ක තමයි අපි ඉතින් යවන්නේ. එයා හොඳ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා ෆාම් එක ගැන. අක්කර 20ක් පුරා ඉතින් පැතිරලා තියෙන මේ ෆාම් එකේ අපි එච්චර නම් ඇවිද්දේ නැහැ. අපිට ටයිම් තිබුණ නැති හන්දා අපි හැන්දෑවේ තමයි ෆාම් එකට යන්න පුළුවන් වුණේ. පේනවා ඇති ඔයාලට වීඩියෝ එකෙත් අඳුර වැටලා තියෙනවා. ඉතින් අපි ගියපු ටිකේ වීඩියෝස් ටික අරගෙන ආවා. ඉතින් යමු අපිත් එක්ක ෆාම් එක බලන්න. ගුරුවරයාගේ අක්ෂර 21 ගුණ ප්‍රමාණයක් තියෙනවා. මේක මාත්‍යයි සතිස් සබේ වික්‍රම කියන මහත්තයගේ මත තමයි පස්සේ කාලෙක අපි කෘෂිකාර්මික ගොවිපලකට කරගෙන යන්නේ. ඒකම දැන්ට මාළමේ ප්‍රදේශයේ මේ බින්දින් පැත්තේ එකක් මේ මහත්තයේ ඒ ව්‍යාපාරිකයෙක් එතුමගේ මත තමයි මේ අන්දේ මහත්තයෙක් කියන සමාජ කාර්යමාලාල් මහත්තයෙක් එතුමාගේ තමයි ඒ කාර්යකර මහත්තයෙක් කෘෂිකාර්මික ගොවිපලකට කරගෙන යන්නේ. අපේ යටතේ ඇග්‍රිකල්චර් diploma ළමයි ග්‍රැජුවේට් 6ක් 7ක් විතර ඉන්න. ඒ ළමයි තමයි අපි අරගෙන සෙක්ෂන් වලට බෙදලා මේක කරගෙන කියලා දෙන්නේ. මේ වගේ කැම්පස් වල ළමයි තමයි ඇතුලේ සෙක්ෂන් 12 ඉන්නේ. මේක විශේෂත්වය ඔයාලා රෙස්ටොරන්ට් අවුට්ලට් නැචරල් පූල් එකට ගිහින් ආවේනේ. පූල් එක. ඒකට අමතරව මේ වෙනස ඕගනික් ෆාම් එක. අපි ආබනික පොර දාල්තම අපි හැම වගාවක් අපි කරගෙන කෙමිකල් යූස් කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම දේ. ඒක අපි අක්කර 21කින් අපි අක්කර දෙකක් වෙනම වෙන් කරලා තියෙනවා වනාන්තරයක් විදියට. ඊට සිංහරාජයේ ලක්ෂණ අපි ඒක තුනේ නිර්මාණය කර කැලයක්. ඒත් ඒ වගාවක් අපි අයින් කරලා වෙනම අක්කර දෙකක් අපි කැලයක් හදලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ යෝගට් ෆැක්ටරියක් තියෙනවා. විමල් මෂ්රූම් විමල් හදන ලොකු ප්‍රොජෙක්ට් එකක් ඇතුලේ 70ක් විතර පිරිසක් ඇතුලේ වැඩ කරනවා. ඒ රැකියාවත් නැගේ ගමට උදාහරණයක් මගේ ගමට සේවාව. ආපිට වඩා ගමට අපි සේවාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලන්නේ සමුදානික වගාව. සමුදානික වගාවක් කියලා කියන්නේ එකම භූමියක් තුන අංශ කිහිපයක් එක ටිකක් සම්බන්ධයක්. එකම භූමියක් තුන භෝග වගා කරනවා අපි සත්පාලනයේ ආධුනික පොර නිෂ්පාදනය කරලා එක ටිකක් සම්බන්ධ. ඒක තමයි සමුදානික වගාවක් කියලා කියන්නේ. සරලවම කිව්වොත් මේ පොකුණු දෙකක් පේනවනේ ඔයාලට. මේ පොකුණු දෙකේ අපි ඇති කරන විවිධ මාළු. සීලාපිය පොඩි අපි විවිධ මාළු අපි මේ පොකුණු දෙකේ ඇති කරනවා. ඉතින් ඔයාලට බලන්න තාරාව. අපි තාරාව ලස්සනට සහ තාරාව අන්න පෙන්සෙක් කියන තාරාව වල්ලන්න නැද්ද දාන්න. බලන්නේ නැහැ නිසා අපි ලස්සනට එක තමයි තාරාව ඇති කරන්නේ. තාරා පිටරත් අපි කැම සදා පරිභෝජනයට ගන්න. තාරා පිටරත් කුචි පිටර වගේ චුට්ටක් කීරස ගදී චුට්ටක් වැඩි. තහමදි කැලිලි පාට ගතියක් වගේ තමයි තාරා පිටරේ තියෙන්නේ. ඒක තාරාව වතුරේදී තාරාවගේ අපද්‍රව්‍ය තමයි මාළු කැමකට ගන්න එක එක ටික සම්බන්ධයි. මාළුන්ට අපි විශේෂ කැමක් දෙන්නේ තාරාව වගේ අපද්‍රව්‍ය තමයි මාළු ආහාරයට ගන්න. ඒ මාළුට හොඳ පෝෂණයක් තියෙනවා. ඒ පාටිසක දැන් අපි නිදර්ශන මේ බීජ පැලකල පින්නේලවලු දාලා තියෙන්නේ. ඔය සේරම බින්දක තියෙන්නේ ඒක සීලම දෙයි කුකුල් පෝර එළු පෝර අර 10 වගේ දේවල් දාලා තමයි පාටි අපි හදන්නේ. අපි නොමිලේම පෝර පාන් දෙකෙන් හම්බ වෙන කුකුල් පෝර හොඳම පෝරක්. එළු පෝර. ඊට අපි අතු ගාන කොළ ටික දෙනවා තනකොළ ටික පාන් දෙකෙන් පෙන්නන අපි කොම්පෝස්ට් හදන. ඒව දාලා තමයි අපි වගා කටයුතු කරගෙන යන්නේ. බබාලට බලන්න පුළුවන් දැක්කද? 20 ගණන් ටයර් එක බකට් එක පවා අපි ප්‍රයෝජනයක් ගන්න මේ තීන්ත බකට්. පොලිමින් අර බොස් එකකින් වෙනවා අපි මෙහි වීසි කරන්න අපි ඒව කපල මේ වගේ බඳුන්ගත වගාවක්. බකට් එකේ පවා මිරිස් පැලයක් හිටුන. ඒක තමයි මෙහි විශේෂත්වය. කිසිම දෙයක් අපි ඉවත් කරන්නේ නැහැ. ඉවට දේ දාන උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඔයාලට යනකොට බලන්න පුළුවන් දැන් නම් පොඩක් මල් දාලා බලන්න දැනින් කරන 10 කාරුකා වගේ අපි මල් හිටවල තියෙනවා. මම යනකොට පෙන්නන්න. අපි ඒකට කරන්නේ දැන් වගාවට මීමැස්සගේ ලොකු සේවාවක්. මීමැස්ස නැත්නම් අපිට ලෝකේ කෑමක් නැති අපි වැඩි මීමැස්ස ගැන ගණන් ගන්න නැතුව මීමැස්ස තමයි ලොකුම සේවාවක් කියලා පරාගණනය කරලා. ඒක මීමැස්ස ඇට්‍රැක්ෂන් කරගෙන ආකර්ෂණය කරගන්න තමයි වගා භූමියේ තනින් තන 10 කාරුකා වගේ මල් හිටවන්නේ. මේ මලේ සුවඳට මීමැස්ස එනවා. ඉක්මනට වගාව පරාගණනය වෙනවා. ඊට පස්සේ වගාවට ඔයාලා ගෙවල් වල බලන පළතුරු වගේ හිටුවට පස්සේ ඊ මැස්ස කියලා මැස්ස ඩැමේජ් කරනවා. හානි කරනවා එළවලු වලට. ඒ මැස්සගේ හානිය යවමින් තමයි අපි අර මලේ සුවඳට 10 කාරුකා වගේ මලේ සුවඳ මීමැස්ස එනවා. ඉන්මැස්ස වගාවට අහිත කරපු මීන් එන්නේ නැහැ. අපි කෙමිකල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. භූමිය වර්ධනය කරන තෙල් එරඩු වගේ දේවල් මම පෙන්නන්නම්. ඒ වගේ දේවල් තමයි අපි හිතවනවා. තෙල් එරඩු ශාකේ ඊට පස්සේ තාරුකා 10 වගේ මල් හිටෙව්වා. අර භූමි විකර්ෂක භෝගයක්. වගාවට අහිත කර මැස්සෝ එන්නේ නැහැ. අපි ඒ වගේ උපක්‍රම කරගෙන යනවා. යන ගමන් විස්තරයක් කරන්න ඕනේ. පුසු පැලේ
මට ඇහෙන්නේ. දැන් මේ පාත්ති හදපු විදිහ මේ ගොඩ කර කුඹුරක්. මේකට අපි සෝජාන් ක්‍රමය කියලා කියන අර මාළු වගේ අර කට්ට තියෙන මාළු කට්ට අර ඒ වගේ ඇට සැකිල්ල විදිහ තමයි පාත්ති හදලා තියෙන්නේ. මේකේ බණ්ඩක් තියෙන්නේ. සකස් බලන්න පුළුවන් මේ කාණු වල තියෙන මේ ඇසෝල්ලා කියලා මේ જાතිය මේ පාසි වගේ තියෙන පොළ පාට. ඇසෝල්ලා කියලා හොඳ පොහොර නයිට්‍රජන් පොහොර. පාත්ති අතර අපි දාන්නේ නයිට්‍රජන් පොහොරක්. අපි ෆාම් එකේ වෙනම හදනවා අතිරේක සත්ත්ව කෑමක්. මාළුන්ට තාරාවන්ට අතිරේක සත්ත්ව කෑමකට ඇසෝල්ලා වගා කරනවා. මේ අර ඉන්නල. ඉන්නල. මේක ඉන්නල පොඩි අපි කාලේ ගියා ඉන්නල. ඉන්නල වගේ මේක අතුත් වල වෙනවා නටු මේ නකෝ. බස්. මෙයාලා නම් මමත් පළවෙනි වතාවට තමයි ගුරුබෙවලදී දැක්කේ. හාවෝ වගේ ටිකක් මීයෝ වගේ ගිනි ෆික්ස් කියලා තමයි එයාලගේ නම කිව්වේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එයාලව ඇති කරන්නේ මොනවටද කියලා. මේගොල්ලෝ නම් මං හිතන්නේ කට්ටිය දැකලා කලබල වෙලා තමයි ඉන්නේ. ගිනි කුකුලා කියලා කියන්නේ මේගොල්ලොන්ට. ඊළඟට අපිට හා කූඩුවකුත් හම්බ වුණා. අම්මෝ එයා නම් හරි ආඩම්බරයි. මේගොල්ලෝ නම් එහෙම නැහැ. ෂෝයානේ. එයා නම් මාත් එක්ක යාළු වුණා. බලන්නකෝ. අත ගානකන් ඉන්නවා. මේක තමයි අපි නිෂ්පාදනය කරන් යන්නේ. ඒක අපි කලින් ගාවත් ගාව පහලනේ කරා. අපි කරගෙන ඇති කරලා දැන් කරන්නේ අපි ගම් මට්ටමින් කිරි එකතු කරන් ඇවිල්ලා ඒක ගමේ ගවුලින්ටත් රැකිය අවස්ථාවන්නේ අපි හොඳ මුදලක් දීලා කිරිමිනල්දී ගන්න රකින්න. මේකට තමයි අපි නිෂ්පාදනය කරන්නේ බෝට් එකේ ගුරුවල යෝගට්, අයිස්ක්‍රීම්, මස්ටර්ඩ්, චීස්, බටර්, එළඟි තෙල්, කල්කිරි වගේ හැම දෙයක්ම මේක ඇතුලේ කරනවා. ඒක මේක අවුරුදු අපි 3කට විතර කලින් ඕවර්ඩ් එකක් ජනාධිපති සම්මානයක් හම්බුණා හොඳම කිරි වලට. අපි කරන ටිකයි කරන්නේ අපි කරන ටික හරියට කරන්නේ. මොකද යෝගට් වලත් දැන් ඇත්තටම පිටි කිරි ඒවා කවලම් කරලා වතුර කවලම් කරලා තමයි නිෂ්පාදනය කරන්නේ. අපි 100ක් ෆ්‍රෙෂ් බීන්ස් දාලා තමයි අපි වැටි කරගෙන මේ කරන්නේ. වතුර 30 අපි වැඩ කරන බීන්ස් අවම කරලා උඩට මැෂින් වලින් තමයි අර වැඩ කරන ගුණාත්මකභාවය වැඩි වෙන්නේ. අපින් කරනට වඩා මැෂින් වලින් කරනට ක්වොලිටි එක වැඩි වෙන්නේ. ඒක තමයි අපි වැටි කරගෙන යන්නේ. අර යන්න කියන්නේ ආරක්ෂක නිසා ඒ වැඩ කරන බීන්ස් විතරයි. ඇතුළේ වැඩ කරන්නේ. මේ තමයි රෙක්ස්. එයා හිටියේ එයාලගේ බංගලෝ එකේ, ගුරුබෙවුල බංගලෝ එකේ තමයි මෙයා හිටියේ. දැන් නම් එයාට වයසයි වගේ. ඉතින් බංගලෝ එකත් හරිම ලස්සනයි ගුරුබෙවුලේ. බලන්නකෝ ගාඩන් එක හරිම ලස්සනට මල් වවලා ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ එක බංගලෝ එක. ඔයාලා එනවා නම් කලින් ඒගොල්ලන්ට කෝල් එකක් දීලා දැනුවත් කිරීමක් කරලා එන්න. ඒක වඩා හොඳයි. ඒ වගේම වේලාසන එන්න. එතකොට ගොඩාක් තැන්වල ඇවිදින්න පුළුවන් මේ ෆාම් එකේ. මේ හැබැයි ඕනම තැනක ඉන්නේ සල්වගාවක්
ගෙදර පඳුරක් හදුවා ගෙදර පාවිච්චියට ගන්න පුළුවන්. මොකද ලොකු මාකට් එකක්. අර ග්‍රෑම් 100ක ලොකු ගාණක් වෙනවනේ කිලෝ 1ක ලොකු ගාණක් වෙනවා. ඉන්දශාල් වගාව ඊට පස්සේ නිතරම අර මේ මුල අපි පොටුවින් වගේ සුද්ධ කරවන මොකද කොල්ලොඩ වගේ හිරුණාට පස්සේ කරල් එන ප්‍රවණතාවය අඩුයි. ඉර වෙලානේ. නිතර මුල පොඩ්ඩක් සුද්ධ කරලා හදන්න ඕන. නැත්නම් කරල් එන්නේ නැහැ හිර වෙලා කොළ හිර. එනසල් ගැන තමයි කිව්වේ මේ තියෙන ළමයි එනසල් මල් තමයි ඒ තියෙන්නේ. ඊළඟට අපිට හම්බුණා එළු සහ බැටළු යාළුවෝ ටිකක්. මෙයාලා එළියේ තමයි නිදහසේ ඉන්නවා කියලා කිව්වේ. හැබැයි අර අපි හැන්ද වෙච්ච හන්දා 6:30 විතර වගේ වෙච්ච හන්දා තමයි මේගොල්ලෝ මේ ඇතුලේ ඉන්නේ. විවිධ වර්ගවල කුකුළු ಜಾති මෙතන ඉන්නවා. එයාලත් නිදහසේ නිදැල්ලේ තමයි ඉන්නවා කියලා කිව්වේ. ඒතර ඇයට සත්තු එහෙම එන හන්දා මේ හැන්ද වෙනකොටම ඒගොල්ලෝ කූඩු වලට දානවා කියලා තමයි කිව්වේ. මේ ඉන්නේ වටකුරුල්ලෝ. වටකුරුල්ල කූඩුවක් තමයි මේ තියෙන්නේ. එයාලගේ බිත්තර ගුරුපෙවල මේ රෙස්ටෝරන්ට් එකේ මේ මිලදී ගන්න පුළුවන්. කලුකුමා කියන වර්ගේ තමයි මේ ඉන්නේ. මේගොල්ලෝ නම් ඒ කෝඩුවේ ගොඩක් අය හිටියා. නෑ සද්ද මේගොල්ලෝ හයියෙන් කෑ ගහ තමයි හිටියේ. බලන්නකෝ එයාලා අඳුරන අය ඉන්නවද කියලා මෙතන. ඉතින් මුළු ප්‍රදේශය පුරාම වගාවන් තමයි කරලා තියෙන්නේ. මං හිතන්නේ යුනිවර්සිටි එකක රිසර්ච් එකකට වුණත් හොඳ තැනක් මෙතන. හොඳ රිසර්ච් එකක් කරන්න උනත් ඕන කෙනෙක්ට පුළුවන්. ඇත්තටම මේ විවිධ භෝග වර්ග තියෙනවා. ඒවායේ පළදාවක් තිබුණා. ඉතින් අපි මේ හැන්ද වෙන හන්දා අපිට අග්ගාලා මෙතනින් එළියට යන්න ඕන කියලා ඒ අපිත් එක්ක අපිව ගයිඩ් කරපු ඒ අයියට කියලා අපිට අග්ගාලා එතනින් එළියට ආව රෑ වේගෙන එන හන්දා. ඉතින් අපි දැන් මේ ෂෝට් කට් එකකින් එළියට එන ගමන් තමයි මේ ඉන්නේ. මේ පේනවනේ අනෝද ගස්වල ගෙඩි තියෙනවා. ගම්මිරිස් දෙහි අර ලොකු දෙහි වර්ග තියුණා. ඒ වගේම මේවයි පැල ජාතිත් මිලදී ගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ මේ රෙස්ටෝරන්ට් එක ගාවේ. ඊළඟට යාලා අර මේ වනවගාවක් කරා කියලා කිව්වේ ඒ මේ කොටස තමයි මේ තියෙන්නේ. Thank you very much මගේ වීඩියෝ එක බැලුවට හැමෝටම. එකක් දාලා මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.